හලෝ යාළුවනේ SD පන්තියට සාදරයෙන් පිළිගනිමු. දැන්ම subscribe කරලා bell එක ඔබන්න. ආයුබෝවන් දරුවනේ. අද අපි යන්නේ මාරම ලස්සන වැඩක් කරන්න. හරියට දක්ෂ රහස් පරීක්ෂකයෝ වගේ අපූරු අභිරහසක් විසඳන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ. බුද්ධි පරීක්ෂණ ගැටලු කියන්නේ අපේ මොළයට දෙන නියම ව්‍යායාමයක් නේ. ඉතින් අපි බලමු කිසිම බයක් නැතුව කොහොමද මේ ගැටලුව හරිම ලේසියෙන් ඒ වගේම විනෝදෙන් විසඳගන්නේ කියලා. ඔයාලා පළතුරු කන්න ආසයි නේද? හැබැයි අද අපිට තියෙන අභිරහස ටිකක් වෙනස්. මෙතන තියෙන විශේෂ නීති වගේකට අනුව හරියටම එකවර කන්න පුළුවන් පළතුරු තුන මොනවද කියලා හොයාගන්න එක තමයි අපේ අද රාජකාරිය. මෙන්න මේකයි අපේ ගැටලුව. මේක ඔයාලගේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට එන්න පුළුවන් විදිහේ නියම ප්‍රශ්නයක්. මෙතන අපිට රහස් හෝඩුවාවන් එහෙමත් නැත්නම් කොන්දේසි 3ක් දීලා තියෙනවා. ඒ නීති 3 පාවිච්චි කරලා අර දීලා තියෙන පිළිතුරු තුනෙන් හරියටම ගැලපෙන පළතුරු තුනේ එකතුව හොයාගන්නයි අපිට තියෙන්නේ. හයි. අපි අපේ රහස් පරීක්ෂක වැඩේ පටන් ගමු පළවෙනි හෝඩුවාවෙන්. මෙන්න අපේ පළවෙනි කොන්දේසිය. කොමුඩු කන්නේ නම් අඹදකයි. ටිකක් හිතලා බලන්න දරුවනේ. මොකද්ද මේ කියන්නේ? මේක හරිම සරලයි. මේකෙන් කියන්නේ කොමඩුයි අඹයි කියන්නේ හරියට කවදාවත් වෙන් කරන්න බැරි හොඳම යාළුව දෙන්නෙක් වගේ කියන එකයි. යම්කිසි කෙනෙක් කොමඩු කනවා නම් අනිවාර්යෙන් මෙතන අඹක් තියෙන්නම ඕනේ. ඒ යාළුකම කඩන්න කාටවත් බෑ. හොඳම යාළුවෝ ගැන දැන් අපි දන්නවනේ. දැන් අපි යමු අපේ කතාවේ තියෙන භයානකම රහසට. ඒ කියන්නේ දෙවෙනි හෝඩුවාවට. ගස්ලබු කන්නේ නම් කොමඩු නොකයි. ඔන්න ප්‍රශ්නයක්. මෙතන ලොකු ගැටුමක් තියෙනව නේද? මෙහෙම හිතන්නකෝ. ගස්ලබුයි කොමුඩුයි ටියානි හරියට ලොකු තරහකාරිය දෙන්නෙක්. මේ දෙන්නට කවදාවත් එක තැනක එකට ඉන්න බෑ. එක්කෝ ගස්ලබු ඉන්න ඕනේ නැත්නම් කොමුඩු ඉන්න ඕනේ. දෙන්නම එකට આવොත් ලොකු රණ්ඩුවක්. ඒ නිසා අපේ අවසාන උත්තරේ මේ දෙන්න එකට ඉන්න විදියක් ඇත්තම නැහැ. හරි තරහකාරියෝ ගැන දැනගත්තානේ. දැන් අපි බලමු අපේ තුන්වෙනි ඒ වගේම අවසාන හෝඩුවාව මොකද්ද කියලා. ගස්ලබු නොකන්නේ නම් කෙසෙල්කයි. මේකෙන් අපිට කියන්නේ යම්කිසි කෙනෙක් කණ්ඩායමෙන් නැති වුණාම ඒ අඩුව පුරවන්න එන කෙනා ගැනයි. ඒ කියන්නේ දරුවනේ අපේ පළතුරු කණ්ඩායමේ ගස්ලබු නැත්නම් ඒ හිස්තන පුරවන්න වහාම කෙසෙල් එතනට එන්න ඕනේ. ගස්ලබු නැති තැන අනිවාර්යයෙන්ම කෙසෙල් ඉන්නම ඕනේ. පැහැදිලි නේද? දැන් අපි කොන්දේසි තුනම දන්නවා. ඊළඟට තියෙන්නේ මේ නීති කඩපු හොරු කවුද කියලා හොයාගන්න එකයි. අපි මුලින්ම අපේ තරහකාරයෝ නීතිය පාවිච්චි කරමු. මතකනේ කොමුඩුයි ගස්ලබුයි එකට ඉන්න බෑ කියලා. දැන් විමසිල්ලෙන් බලන්න පළවෙනි සහ තුන්වෙනි පිළිතුරු දිහා. මේ දෙකේම කොමුඩුයි ගස්ලබුයි දෙකම එකට දීලා තියෙනව නේද? රණ්ඩු වෙන දෙන්නෙක් එකට දාලා. ඉතින් කිසිම කතාවක් නෑ. තරහකාරයෝ එකට ඉන්න නිසා අපිට එකපාරටම තීරණය කරන්න පුරිම පළවෙනි සහ තුන්වෙනි පිළිතුරු දෙකම සම්පූර්ණයෙන් වැරදි කියලා. එහෙනම් අපිට ඉතුරු වෙන්නේ එකම එක උත්තරයක් විතරයි නේද? හැබැයි අපි රහස් පරීක්ෂක විදිහට හදිසි වෙලා එකපාරටම තීරණ ගන්නෙ නැහැ. ඉතුරු වුණු 22 වෙනි පිළිතුර අපි නීතිවලට හරියටම ගැලපෙනවද කියලා දැන් අපි හරියටම තහවුරු කරගමු. අපි එකින් එක බලමු. පළවෙනි නීතිය මොකක්ද? කොමුඩු කනවා නම් අඹත් කනවා. දෙවෙනි පිළිතුරේ කොමුඩුයි අඹයි දෙකම තියෙනවා. ඒක හරි. දෙවෙනි නීතිය ගස්ලබු කනවා නම් කොමුඩු කන්නේ නැහැ. මේකේ කොමුඩු තියෙනවා හැබැයි ගස්ලබු නැහැ. ඒ නීතියත් හරි. තුන්වෙනි නීතිය ගස්ලබු කන්නේ නැත්තම් කෙසල් කනවා. මේ පිළිතුරේ ගස්ලබු නැහැ හැබැයි ඒ වෙනුවට කෙසල් තියෙනවා. නියමයි නේද? අපේ කොන්දේසි තුනටම මේක 100% ගැලපෙනවා. ඉතින් දරුවනේ අපේ අභිරහසේ අවසාන ජයග්‍රාහකයා එහෙමත් නැත්තම් නිවැරදිම පිළිතුර වෙන්නේ අංක 2. බලන්න කොච්චර ලේසිද කියලා. කලබල වෙන්නේ නැතුව නීති ටික තේරුම් අරගෙන වැරදි දේවල් අයින් කරාම දෙවෙනි පිළිතුර වන කොමුඩු අඹ සහ කෙසෙල් කියන නිවැරදි උත්තරේ ඉබේම අපිට මතුවෙලා පේනුණා. දැක්ක නේද? බැලු බැල්මට අමාරුයි වගේ පේන මොලේ වෙහෙසවන ප්‍රශ්නයක් වුණත් නීති ටික හරියට තේරුම් ගත්තාම විසඳන්න හරිම ලේසි. ඔයාලත් හැම ගැටලුවක් දිහාම මේ විදිහට තර්කානුකූලව බලන්න පුරුදු වෙන්න. එතකොට ශිෂ්‍යත්ව විභාගයේ විතරක් නෙමේ ජීවිතේ එන ඕනෑම අමාරු ප්‍රශ්නයක් ලේසියෙන්ම විසඳන්න ඔයාලට පුළුවන් වෙයි. තවත් මේ වගේ අපූර්ව ගැටලුවකින් අපි ආයෙත් හමු වෙමු. අපේ වීඩියෝ එක බැලුවට ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. හැමෝම subscribe කරන්න.